අද වීඩියෝකින් මම පැහැදිලි කරන්න යන්නේ ෆ්‍රැන්ක්ලින් රිචර්ඩ්ස් කියන්නේ කවුද කියන එක ගැන වගේම ඩොක්ටර් ඩූම් ෆ්‍රැන්ක්ලින් එක කරන්න යන්නේ මොකක්ද කියන එක ගැන. ඒ වගේම ෆැන්ටස්ටික් ෆෝර් බ්‍රේක්ඩවුන් එකේ අන්තිමට මම දාපු මේ පාර්ට් එක මොකක්ද කියලාත් ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහදිත් බලන්න subscribe කරලා notification on කරගෙන ඉන්න. දැන් යමු මාතෘකාවට. ෆ්‍රැන්ක්ලින් කියන්නේ රීඩ්ගේ සූගේ පුතා කියලා ඔයා දැනටම දන්නවා ඇති. ඒත් කොහොමද මේ වගේ normal powers තියෙන දෙන්නෙක්ගේ පුතෙක් සීක්‍රට් වෝර්ස් එකේදී මල්ටිවර්ස් එකටම බලපෑම් කරන්න තරම් ගොඩ් කෙනෙක් වගේ පවර්ෆුල් වෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මෙයා මේ වගේ පවර්ෆුල් උනේ කොහොමද කියලා. 1968 ෆැන්ටස්ටික් ෆෝර් ඇනුවල් 6 කොමික් එකේදී රීඩ් පැහැදිලි කරනවා ෆැන්ටස්ටික් ෆෝර් වලට පවර්ස් ලැබෙන්න මුල් වුණු කොස්මික් රේඩියේෂන් එක සූගේ බ්ලඩ් සෙල්ස් වල තියෙන නිසා එයාට ලැබෙන්න ඉන්න බබාටයි දෙන්නටම හානි වෙන්න පුළුවන් කියලා. මේකෙන් දෙන්නා බේරගන්න රීඩ් කරන්නේ මවල්ලගේ ඩිමෙන්ෂන් එකක් වෙන නෙගටිව් සෝන් එකට ට්‍රැවල් කරලා නෙගටිව් සෝන් එකේ පාලකයා වෙන ඇනයිලස්ගේ කොස්මික් කන්ට්‍රෝල් රොඩ් එක හොරකම් කරන්න එක. මේ කොස්මික් කන්ට්‍රෝල් රොඩ් එක කියන්නේ කොස්මික් එනර්ජි එක පාලනය කරන්න පුළුවන් ඩිවයිස් එකක්. ඉතින් ඇනයිලස් එක්ක බැටල් එකකින් පස්සේ මේගොල්ලන්ට කොස්මික් කන්ට්‍රෝල් රොඩ් එක ගෙනල්ලා ඒකෙන් කොස්මික් එනර්ජි එක ස්ටේබලයිස් කරලා සුව සහ එයාගේ පුතාව බේරගන්න පුළුවන් වෙනවා. හැබැයි ෆ්‍රැන්ක්ලින් ඉපදෙන්නම කොස්මික් එනර්ජි එකෙන් ඉන්ෆියුස් වුණු බ්ලඩ් එක නිසා ඒ කියන්නේ කොස්මික් එනර්ජි එකෙන්ම පෝෂණය වෙලා ඉපදුණු නිසා ෆ්‍රැන්ක්ලින් කියන්නේ පොඩි කාලේ ඉඳලම ගොඩක්ම පවර්ෆුල් කෙනෙක්. කොච්චර පවර්ෆුල්ද කිව්වොත් ෆ්‍රැන්ක්ලින් පොඩි කාලේ දකින හීන පවා ඇත්ත වෙන තරමට මෙයා පවර්ෆුල්. ඒ වගේම ෆ්‍රැන්ක්ලින්ට ඕල්ටර්නේට් ෆියුචර්ස් වල වෙන දේවල් පවා හීන වලින් දකින්න හැකියාවක් තියෙනවා. ෆැන්ටස්ටික් ෆෝර් ඉෂුව 141 එකේදී ඇනයිලස් ආයමත් ඇවිත් රියැලිටි එකට හානි වෙන්න තරම් ෆ්‍රැන්ක්ලින්ගේ කොස්මික් පවර්ස් ඇම්ප්ලිෆයි කරපු නිසා රීඩ්ට සිද්ධ වෙනවා ඇන්ටිමැටර් වෙපන් එකක් පාවිච්චි කරලා එයාගේම පුතාව නවත්තන්න. මේ නිසා මාස කිහිපයක් කෝමා එකක හිටපු ෆ්‍රැන්ක්ලින් අල්ට්‍රෝන්ගේ අරයිවල් එකත් එක්ක ආයමත් ඇහැරිලා මේ වෙද්දි යුනිවර්ස් එකට තර්ජනයක් වෙලා හිටපු අල්ට්‍රෝන්ව නිකම්ම පරාද කරනවා. කොහොමනත් ඇනයිලස් කරපු දේ නිසා ෆ්‍රැන්ක්ලින් තවත් පවර්ෆුල් වෙනවා. ෆ්‍රැන්ක්ලින්ගේ පවර්ස් සරලවම නම් කළොත් ෆ්‍රැන්ක්ලින්ට එනර්ජි, මැටර්, රියැලිටි, ස්පේස්, ටයිම් එකත් පාලනය කරන්න පුළුවන්. මීට අමතරව ටෙලිපති, ටෙලිකයිනසිස් වගේම ටෙලිපෝටේෂන් පවර්සුත් ෆ්‍රැන්ක්ලින්ට තියෙනවා. ෆ්‍රැන්ක්ලින් මෙච්චරම පවර්ෆුල් උනේ කොහොමද කියලා මාවල්ලා මුලින්ම සාධාරණීකරණය කළේ එයා ඔමේගා ලෙවල් මියුටන්ට් කෙනෙක් කියලා. ඒත් 2020 විතර මාවල්ලා රිවීල් කරනවා ෆ්‍රැන්ක්ලින් මියුටන්ට් කෙනෙක් නෙවෙයි කියලා. ඇත්තටම වෙන්නේ ෆ්‍රැන්ක්ලින්ට එයාගේ පවර්ස් ගැන අවබෝධයක් නැති නිසා එයාත් එයාගේ පවුලේ අනිත් අය වගේ වෙනස් කෙනෙක් වෙන්න හිතපු එක. මේ සිතුවිල්ල නිසා විතරක් ෆ්‍රැන්ක්ලින්ගේ හියුමන් DNA මියුටන්ට් DNA විදිහට රීරයිට් වෙනවා. මේ නිසා ප්‍රොෆෙසර් සේවියර්ගේ සෙරිබ්‍රෝ එකේ පවර්ෆුල්ම මියුටන්ට් විදිහට සඳහන් වෙන්නේ ෆ්‍රැන්ක්ලින්. හැබැයි එයා ඇත්තටම මියුටන්ට් කෙනෙක්. එහෙම නැත්නම් හෝමෝ සේපියන් සුපීරියර් කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මෙයා පවර්ෆුල් වෙන්න එකම හේතුව වෙන්නේ මෙයා ඉපදෙන්නේ කොස්මික් රේඩියේෂන් එක ඉන්ෆියුස් වුණු සෙල් එකක නිසා. කොහොමනත් ෆ්‍රැන්ක්ලින් මියුටන්ට් කෙනෙක් කියලා කියපු කාලෙදී යුනිවර්සල් ලෙවල් රියැලිටි මැනිපියුලේෂන් පවර් එකට අදාළ ඔමේගා ලෙවල් මියුටන්ට් විදිහට ඉන්න ෆ්‍රැන්ක්ලින්. ඒ කියන්නේ යුනිවර්සල් ලෙවල් එකේ රියැලිටි එක මැනිපියුලේට් කරන්න පුළුවන් කිසිම කෙනෙක් ෆ්‍රැන්ක්ලින්ගේ පවර් එක ඉක්මවන්නේ නැහැ. ඉතින් ෆ්‍රැන්ක්ලින් මෙච්චරම පවර්ෆුල් නිසා මාවල් කොමික් රයිටර්ස්ලාට සිද්ධ වෙනවා එක එක ස්ටෝරීස් වලට ගැලපෙන විදිහට ෆ්‍රැන්ක්ලින්ගේ පවර් එක කන්ට්‍රෝල් කරන්න. ඒ කොහොමද කියලාත් අපි බලමු. ෆැන්ටස්ටික් ෆෝර් නම්බර් 245 එකේදී ෆ්‍රැන්ක්ලින්ට ටීවී එකේ when are you going to grow up කියලා ඇහුණු නිසා ෆ්‍රැන්ක්ලින් නොදැනුවත්වම grow වෙනවා. හැබැයි මේ grow වුණු බොඩි එකේ ඉන්න පොඩි බබෙක් නිසා ෆ්‍රැන්ක්ලින්ට මේ වෙන්නේ මොකක්ද කියලා කිසිම අයිඩියා එකක් නැහැ. ඉතින් වැඩිහිටි මිනිස්සෙක් එයාලගේ ගෙදර ඉන්නවා දකින F-වල ෆ්‍රැන්ක්ලින් එක්ක ෆයිට් කළත් සූසන් මේ ෆ්‍රැන්ක්ලින් කියලා තේරුම් ගත්ත නිසා ෆ්‍රැන්ක්ලින් කාම් වෙලා ආයමත් එයාගේ සාමාන්‍ය ස්වරූපයට හැරෙනවා. ඉතින් මේ සිද්ධිය නිසා රීඩ් තේරුම් ගන්නවා එයාගේ පුතාගේ පවර්ස් කන්ට්‍රෝල් කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ කියලා. මේ නිසා රීඩ් ෆ්‍රැන්ක්ලින්ගේ පවර්ස් ලිමිට් කරන්න ෆ්‍රැන්ක්ලින්ගේ මයින්ඩ් එකට මෙන්ටල් බ්ලොක් එකක් ඇති කරනවා. හැබැයි ෆ්‍රැන්ක්ලින්ගේ පවර් එක ලිමිට් කරන්න මේ මෙන්ටල් බ්ලොක් එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ගැන අපිට දැනගන්න ලැබෙන්නේ ෆැන්ටස්ටික් ෆෝර් 277 කොමික් එකෙන්. මේකදී ෆ්‍රැන්ක්ලින් මාවල් යුනිවර්ස් එකේ යක්ෂයා වෙන මෙෆිස්ටෝගේ සෝල් එක ඩිමෙන්ෂන්ස් ගානක් හරහා ෂැටර් කරලා යවනවා. මේ විදිහට මෙෆිස්ටෝගේ සෝල් එකේ ෂැටර් වෙලා ගිය කොටස් වලින් තමයි කොමික් වලදී වොන්ඩගේ විෂන්ගේ ළමයි දෙන්නව හැදෙන්නේ. ඉතින් මෙෆිස්ටෝ ආයමත් නිර්මාණය වෙද්දී වොන්ඩගේ ළමයි දෙන්න නැතුණු නිසා තමයි කොමික් වලදී වොන්ඩ ඉන්සේන් වෙන්නේ. කොහොමනත් මේකෙන් තේරුම් ගන්න පුළුවන් ෆ්‍රැන්ක්ලින්ට එයාගේ මෙන්ටල් බ්ලොක් එකත් ඉක්මවලා මාවල් විශ්වයේ යක්ෂයාව පරද්දන්න පුළුවන් වුණා කියලා. හැබැයි මේවා ෆ්‍රැන්ක්ලින් කරපු පොඩි දේවල් විතරයි. දැන් අපි බලමු ෆ්‍රැන්ක්ලින් කරපු සීක්‍රට් වෝර්ස් එකේදී ඕන වෙන දේවල් මොනවද කියලා. මේ වීඩියෝ එකේදී මම කියපු ඔන්ස්ලෝට් සාගයකට આવොත්
මෙතනදි වෙන්නේ මිනිස්සු ගැන ඩිසපොයින්ට් වෙලා ඉන්න ප්‍රොෆෙසර් සේවියර්ගේ මැග්නීටෝගේ මයින්ඩ් එක තුළ හැදුණු ඔන්ස්ලෝට් ෆ්‍රැන්ක්ලින්ව අල්ලගෙන එයාව පාවිච්චි කරලා රියල්ටි එක වෙනස් කරන්න හදන එක. මේ වෙලාවේ තමයි ෆැන්ටාස්ටික් ෆෝර්ලයි එක්ස්මෙන්ලයි ඇවෙන්ජර්ස්ලගෙන් බහුතරයෙකුයි ඔන්ස්ලෝට්ට නවත්තන්න එකතු වෙන්නේ. මේ ෆයිට් එකේදී ඔන්ස්ලෝට්ට විනාශ වීම එක්ක හීරෝස්ලව අතුරුදහන් වුණු නිසා මිනිස්සු හිතන්නේ ෆැන්ටාස්ටික් ෆෝර්ලයි ඇවෙන්ජර්ස්ලා විනාශ වෙලා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ෆ්‍රැන්ක්ලින් පොකට් යුනිවර්ස් එකක් නිර්මාණය කරලා ඔන්ස්ලෝට්ට පරාද කරන්න ගිහින් මැරුණු හැම හීරෝ කෙනෙක්කම රිසරක්ට් කරලා මේ රියැලිටි එක ඇතුළේ රීබෝන් කරන එක. මේ හීරෝස් රීබෝන් යුනිවර්ස් එක ඇතුළේදී ෆැන්ටාස්ටික් ෆෝර්ලයි ඇවෙන්ජර්ස්ලයි අලුත්ම ඔරිජින් එක වෙනස්ම ලයිෆ් එකක් තමයි ගෙවන්නේ. ඒ වගේම මේ රියැලිටි එක ෆ්‍රැන්ක්ලින් තියාගන්නේ නිල් පාට බෝලයක් විදිහට. කොහොමනත් ෆ්‍රැන්ක්ලින් එයා හදපු හීරෝස් රීබෝන් යුනිවර්ස් එකෙන් ආයමත් හීරෝස්ලව Earth 616 වලට ගේනවා. ෆ්‍රැන්ක්ලින් පොකට් යුනිවර්ස් එකක් හදපු එකම අවස්ථාවත් මේක නෙවෙයි. එකපාරක් ෆ්‍රැන්ක්ලින්ගේ ෆියුචර් එක ඇවිත් ෆ්‍රැන්ක්ලින්ට එයාගේ ෆුල් පවර් එක අන්ලොක් කරගන්න කියලා දෙනවා. මේකෙන් පස්සේ අපිට දකින්න ලැබෙනවා ෆ්‍රැන්ක්ලින් එයාගේ කාමරය ඇතුළෙම පොකට් යුනිවර්ස් එකක් හදනවා. ඒ විතරක් නෙවෙයි. ෆ්‍රැන්ක්ලින් එයාගේ ඉමැජිනේෂන් එක ලයිෆ් එකට ගේන්න මේ පොකට් යුනිවර්ස් එක පාවිච්චි කරනවා. ඉතින් ෆ්‍රැන්ක්ලින් මේ පොකට් යුනිවර්ස් එක ඇතුලේ ගැලැක්සිස්, ප්ලැනට්, ලයිෆ් එක ඇතුළු හැමදේම හදනවා. සරලවම කිව්වොත් ෆ්‍රැන්ක්ලින්ට සෙල්ලම් ගයක් වෙන්නට තියෙන්නේ සෙල්ලම් යුනිවර්ස් එකක්. මීට අමතරව සීක්‍රට් වෝර්ස් එකේ අන්තිමට ඩූම් පැරද්දුවට පස්සේ රීඩ් මල්ටිවර්ස් එක රීරයිට් කරන්නෙත් ෆ්‍රැන්ක්ලින්ගේ මොලිකියුල් මෑන්ගේ උදව්වෙන් කියලා ඔයා මේ ප්ලේලිස්ට් එක බලනවා නම් අනිවාර්යෙන්ම දන්නවා ඇති. ඒ වගේම මෙච්චර පවර් එකක් තියෙන ෆ්‍රැන්ක්ලින්ට මාවල් මල්ටිවර්ස් එකම රීසෙට් කරන්න උදව් වෙන්න පුළුවන් නිසා තමයි සීක්‍රට් වෝර්ස් එකේදී මල්ටිවර්ස් එකේ විනාශයෙන් පස්සේ ඩූම් එයාගේ බැටල් වර්ල්ඩ් එකේ ගෝල්ඩ් වුණාම ෆ්‍රැන්ක්ලින් එයාගේ පුතා විදිහටත් සූ එයාගේ වයිෆ් විදිහටත් හිස්ටරි එක රීරයිට් කරන්නේ. ඒ කියන්නේ කොමික් වලට සමාන විදිහට මාවල් සිනමැටික් මල්ටිවර්ස් එකේදී ෆ්‍රැන්ක්ලින්ව පාවිච්චි කළොත් සීක්‍රට් වෝර්ස් මූවීගේ අවසානයේදී මාවල් මල්ටිවර්ස් එක රීසෙට් කරන්න ෆ්‍රැන්ක්ලින් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆ්‍රැන්ක්ලින්ට මේ වැඩේ කරන්න උදව් වෙන අනිත් කෙනා ගෝර්ගේ දුව වෙන්න පුළුවන්. ඒ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. හැබැයි ඊට කලින් අපි බලමු ෆැන්ටාස්ටික් ෆෝර් බ්‍රේක්ඩවුන් එකේ අන්තිමට මම මියුට් කරේ මොකද්ද කියලා. ඩූම් එන්න බැටල් වර්ල්ඩ් එක නිර්මාණය කරන්න ෆ්‍රැන්ක්ලින්ව අරගෙන යන්න නම් ඒකට ඩූම්ට ෆ්‍රැන්ක්ලින්ව විතරක් මදි වෙන්න පුළුවන්. මේක පැහැදිලි කළොත් ටයිම් එක කන්ට්‍රෝල් කරන්න ලෝකිවත් ස්පේස් එක නිර්මාණය කරන්න ලව් කියන කැරක්ටර් එකක් ඩූම් යූස් කරන්න chance එකක් තියෙනවා. මේකෙදි මම කියන විදිහට ටයිම් ස්පේස් රියල්ටි කියන තුන හරි. ඔය තුන තමයි සාමාන්‍යයෙන් යුනිවර්ස් එකක ප්‍රධාන කොටස් තුන. හැබැයි අපි ඩෙඩ්පූල් and වුල්වරින් එකේදී දැක්කා යුනිවර්ස් එකේ ජීවයට සම්බන්ධ ඇංක බීන්ස්ලා කියලා කට්ටියකුත් ඉන්නවා කියලා. ඒ වගේම මේ ඇංක බීන් කෙනෙක් මැරුණොත් එයාට අදාළ යුනිවර්ස් එකත් අවුරුදු 10 ගානකින් ටිකෙන් ටික විනාශ වෙලා යනවා කියලාත් පැරඩොක්ස් පැහැදිලි කළා. හරියටම ගියොත් මේ ඇංක බීන් කෙනෙක් කියන්නේ යුනිවර්ස් එකේ සෝල් එක වගේ දෙයක්. ඉතින් මේකත් එක්ක ගත්තම යුනිවර්ස් එකකට ස්පේස් එක, ටයිම් එක, රියැලිටි එක වගේම සෝල් එකකුත් තියෙනවා. දැන් ඔයාලට මේ කට්ටියගේ පොඩි සම්බන්ධයක් පේනවද? මේ සම්බන්ධය තමයි මේගොල්ලන්ගේ යුනිවර්ස් එකේ බිහිවීම. එහෙම නැත්නම් බිග් බෑන් එකත් එක්ක ඇති වුණු ඉන්ෆිනිටි ස්ටෝන් වලට සමාන කරන්න පුළුවන්. මොකද මේ ඉන්ෆිනිටි ස්ටෝන් වල පවර්ස් ගත්තොත් මේවා තමයි යුනිවර්ස් එක නිර්මාණය වෙලා තියෙන කොටස්. ඉතින් මෙහෙම බැලුවම ඩූම්ට අලුත් යුනිවර්ස් එක හදන්න ස්පේස් එක, ටයිම් එක, රියැලිටි එක වගේම සෝල් එක විදිහට ඇංකර් බීන් කෙනෙක්වත් ජීවන්ගේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න හයිඩ් මයින්ඩ් එකකුත් යුනිවර්ස් එකේ පවර් එක. එහෙම නැත්නම් පවර් කොස්මික් එක තැම්පත් කරන්න කෙනෙක්වත් ඕනේ වෙන්න පුළුවන්. ඉතින් මේ සෙට් එක පිළිවෙලට ගත්තොත් යුනිවර්ස් එකේ එක එක කොටස් පාලනය කරන්න ඩූම් යූස් කරන්නේ ලව්, ලෝකි, ෆ්‍රැන්ක්ලින්, දැනට කියන්න බැරි කෙනෙක්, වොයිඩ්, අල්ට්‍රෝන්, විෂන් කියන තුන්දෙනාගෙන් කෙනෙක් සහ ගැලැක්ටස් කියලා තමයි මගේ ගෙස් එක වෙන්නේ. මේක හැමේ වෙනස් වෙන්න පුළුවන්. මම මෙතනදී රියල්ටි එකට ස්කාලට් විච් දැම්මේ නැත්තේ කියලාත් මම එක්ස්ප්ලেইন කරන්නම්. ස්කාලට් විච් ඩූම් යූස් කරයි කියලා මම තියරයිස් කළේ අවුරුදු 3කට කලින්. මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් බ්‍රේක්ඩවුන් එක බලනකොට මට මතක ඇති මම ඒකෙදි කිව්වා ස්කාලට් විච්ගේ නැතිවීම එක්ක ඩූම් ස්කාලට් විච් යූස් කරලා පවර්ෆුල් වෙන චිල්ඩ්‍රන්ස් කුසෙඩ් එකට සමාන කතාවක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඩෙඩ්පූල් and වුල්වරින් එකේදී ස්කාලට් විච්ගේ ස්ටැචුව එකක් වොයිඩ් එකේ තිබ්බ නිසා ඒකේ බ්‍රේක්ඩවුන් එකේදී මම තියරයිස් කළා කවුරු හරි ටීවී එකේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මේ සීන් එකේදී වොන්ඩව අරගෙන ගිහින් තියනවා කියලා. ඒ බ්‍රේක්ඩවුන් එකෙන් ටික කාලයකට පස්සේ ආව ටීවී එක කොමික් එකෙන් අපිට දකින්න ලැබුණා ටීවී එකේ කට්ටියවත් එයාලගේ බිල්ඩින් එකේ තියනවා කියලා දන්නේ නැති ඩිපාර්ට්මන්ට් එකක ස්කාලට් විච් හිර කරලා තියනවා කියලා. හැබැයි මේකදී ටීවී ඒජන්ට් කෙනෙක් වෙන ස්පයිඩර් ග්වෙන් ස්කාලට් විච් නිදහස් කරනවා වගේම එයා මෙතනින් එළියට යනවා. ඉතින් මේ නිසා තමයි මම මෙතෙන්ට ස්කාලට් විච් දැම්මේ නැත්තේ. මොකද ඩූම්ට උනත් ස්කාලට් විච් ආයෙමත් අල්ලගන්න එක ලේසි වෙන එකක් නැහැ. වීඩියෝ එකට අමතර දෙයක් කිව්වොත් මම හිතනවා සේඩි සින්ක් ඉන්නේ ස්පයිඩර් ග්වෙන් විදිහට කියලා. ඒ කොහොම වුණත් මෙතනට වෙන ස්කාලට් විච් වේරියන්ට් කෙනෙක් හරි Earth 616 වල කෙනාම හරි ආයෙමත් එකතු වුණොත් ලිස්ට් එක මේ විදිහට වෙනස් වෙන්නත් පුළුවන්.
දැන් අපි ගෝර්ගේ දුවගේ පැත්තටමු ලබන්තන් දෙකේ මේ සින්න එක බැලුවොත් අපිට දකින්න පුළුවන් ගෝර්ගේ දුවගේ රිෆ්ලෙක්ෂන් එක පේන්නේ මෙන්න මේ විදියට හරියටම එටනිටික ලුක් එක වගේ එටනිටි කියන්න කවුද කියලා දන්න නැත්තම් මෙයා තමයි මාවල් මල්ටිවර්සගේ ජීවීමය ස්වරූපය තවත් සරලෝකිවොත් එටනිටික ශරීරය තමයි මල්ටිවර්ස එක කියලා කියන්නේ ඉතින් මෙසින්නකින් අපිට හිතන්න පුළුවන් ගෝර් එටනිටික බලයෙන් යාගේ දුව රිසරට් කලාම එයාව එටනිටික ඇවටා කෙනෙක් වුණා කියලා මේනිසා තමයි මම කිව්වේ මෙයාව ස්පේස් එක කන්ට්‍රෝල් කරන්න හරි මල්ටිවර්සගේ කොස්මික් එනර්ජික ස්ටෝ කරලා තියන්න හරි පාවිච්චි කරන්න පුළුවන් කියලා ඉතින් දැන්වාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති Avengers Doomsdayකේදී Secret Wars එකේදී Franklin ඇතුළු මේ characters කොයි විදිහට Doom use කරයිද කියලා movies වලදී Doom මෙතන ඉන්න අනිත් characters පාවිච්චි කරන්නේ නැති වුණත් comic වලදී Doom battle world එක හදන්න Molecule Man use කරනවා වගේ ලෝකිවත් අන්තිමේදීම multiverse එක reset කරන්න Franklinවත් use කරනවා කියන එක ගොඩක් දුරටම සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඉතින් Franklinගේ comic background එක ගැන වගේම Doom use කරන අය ගැන මගේ theory එක තමයි අද වීඩියෝ එකෙන් මට explain කරන්න ඕන උනේ. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් subscribe කරලා notification on කරගෙන ඉන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න. ප්‍රශ්න අදහස් වගේම ඊළඟ වීඩියෝ වලදී ඔයාලට දැනගන්න ඕනේ මොනවද කියලා comment කරන්න. ඒ වගේම අපේ අනිත් social media platform උත් follow කරගෙන යන්න. එහෙනම් Excelsior